සමන්වේක නායක හිටපු ජනාධිපති ලේකම්වරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ වගේම ලබන 29 වෙනිදාට පෙර, ඒ කියන්නේ 29 ඊළඟ අධිකරණ දිනේ වෙනකොට රනිල් වික්‍රමසිංහට දාල පරීක්ෂණ කටයුතු අවසන් කරලා අධිචෝදනා බාර දෙන්න තීරණය කරලා තියෙනවා. මොකක්ද මේ වෙන්න යන්නේ? අද අධිකරණයේදී සාකච්ඡාවට ගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ලන්ඩන් සංචාරය ගැන අලු කටයුත්ත. දැන් මේ නඩු කටයුත්ත විශේෂයෙන්ම අධිකරණයේ විභාග වෙන නඩු කටයුත්තක් පිළිබඳව සාකච්ඡා කරන්න අපිට අවශ්‍ය නැහැ. දැන් මේ නඩු කටයුත්තට සාමාන්‍යයෙන් පාර්ශව තුනක් සම්බන්ධ වෙනවා. පළවෙනි පාර්ශවය මේකේ ඉන්වෙස්ටිගේෂන් පාර්ට් එක, CID එක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා මේකේ ඉන්වෙස්ටිගේෂන් එකට. ඊළඟ කණ්ඩායම නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා මේකේ ප්‍රොසිකියුෂන් නැත්නම් නඩුව මෙහෙයවීමේ කටයුත්තට. ඊළඟට අධිකරණය නඩුව විභාග කිරීමේ කටයුත්තට සම්බන්ධ වෙනවා. නඩු විභාගයේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. නඩු විභාගයේදී අද තීරණයක් දුන්නා සමන්වේක නායක මහත්මයාව රිමාන්ඩ් බන්ධනාගාර කප කරන්න. අපි ඒක එතනින් තියලා ඉවර වෙලා දැන් මුලින්ම මේ නඩුව සම්බන්ධයෙන් තිබෙන අපිට තිබෙන ගැටලු දෙක තිබෙනවා පළවෙනි පාර්ශවය සහ දෙවෙනි පාර්ශවය සම්බන්ධ කාරණාවක් එක්ක. ඒ කාරණාව මෙහෙමයි එන්නේ. දැන් පළවෙනි කාරණාව පැත්තකින් තිබ්බහේ කොහොමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ CID එක ගැන. මොකද ඒකට හේතුව CID එකේ දැන් මේ වෙලාවේ කටයුතු වල ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ ශානි. ඒතකොට ශානි කියලා කියන්නේ ඊටාම පැහැදිලිවම ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයට ඍජුව සහභාගී වෙච්ච කෙනෙක්. ඒතකොට එතන ඊටාම පැහැදිලිවම ලබඩියාවන් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒක ඊටාම පැහැදිලි. මොකද ඔහු සාමාන්‍යයෙන් නේ දැන් මැතිවරණ වේදිකාවක හිටපු කෙනෙක් CID එකේ ප්‍රධානියා වුණාන් පස්සේ ඔහු විසින් කැම්පේන් කරපු ආණ්ඩුවක් බලේ ඉන්නවා. ඒ ආණ්ඩුව වෙනුවෙන් ඔහු පරීක්ෂණ කරනවා. ඔහු CID එකේ ඉන්නවා. සහ ඊළඟට මෑත කාලීනව CID එකේ මැදිහත් වීම ගත්තොත් ඔබ දක්කත් දන්නේ නැහැ කන්ටේනර් 323 සම්බන්ධයෙන් CID එක පරීක්ෂණයක් කරනවා කිව්වා. ඒ පරීක්ෂණයේ වාර්තාව මම දැක්කේ නැහැ. ඔබ දැක්කද? ඒ වගේම දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හදිසියේ පහුගිය දවස්වල ඇතිවෙච්ච ප්‍රශ්නය සම්බන්ධයෙන් CID එකට පැමිණිල්ලකුත් කළා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්. අපි දැක්කේ නැහනේ මම දන්නේ ඔයගොල්ලෝ දැක්කද කියලා හරණිය අමරසූරියව ගිරල්ලා ප්‍රකාශයක් සටහන් කරගන්නවා. හැබැයි අර විපක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව ගෙනාවා. නේද? ප්‍රසාද් සිරිවර්ධන මේකට කිසිම අදාළකමක් නැහනේ. ඉතින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඉතින් ඒ වගේ තමයි CID එක කටයුතු කරන්නේ. ඒ නිසා CID එක ගැන කතාව පැත්තකින් තියමු. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ අපේ රටේ ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන්න අවශ්‍ය නේ ඒකට ඕන කරන නීතිමය රාමුව සහ ඒ සඳහා අවශ්‍ය කරන සම්ප්‍රදායක් තිබෙන තැනක්. එතකොට ඉතිහාසයේ පළවෙනි වතාවට අපි දැක්කා මේ රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් අධිකරණ කටයුත්ත කරලියට පැමිණීමත් එක්ක මේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශාල ආందోලනයක් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඊට දවස් කිහිපයකට කලින් නීතිපතිවරයාට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් තිබුණා. නීතිපතිවරයා නඩු කටයුතු කඩිනමින් කරන්නේ නැහැ කියලා. එතකොට දැන් ඒ නීතිපතිවරයා නඩු කටයුතු කඩිනමින් කරන්නේ නැහැ කියලා ඒ තීරණය ගන්න. ඒ කියන්නේ ඔහුට විරුද්ධව මේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට එළඹෙන නීති විශාරදයා තමයි අර තරිඳු උඩුවර ගෙදර මේ අර ගිනි රට ගිනි තියනවා කියලා වේදිකාවේ කියපු තරිඳු අරගල වේදිකාවේ සයිට පස්සේ කාලෙක මේ රැස්වීම වේදිකාවක වීඩියෝ එකකුත් තිබුණා රට ගිනි තියනවා කියලා. ඉතින් රට ගිනි තියනවා කියලා ප්‍රකාශයක් කරපු තරිඳු උඩුවර ගෙදර තමයි ඒ නීති විශාරදයා මේ ඒ අධිකරණ මේ නීතිපති දෙපාර්තමේන්තුව වේගෙන් කටයුතු කරන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම මාධ්‍යවේදී සරෝජ් ප්‍රතිමයත් ඒ නීති විශාරදයෙක් ඒ නීති කටයුතු කඩිනමින් කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා එහෙම විශාල බලපෑමක් ඔය විදේශගතව ඉන්න මාලිමාවේ නේ ඒගොල්ලන්ට නීතිය අදාළත් නැහැ නේ ඒගොල්ලෝ විදේශගතව ඉන්න සරෝජ් පාතිරණලා සනත් බාලසූරියලා විශාල බලපෑමක් මේ පහුගිය මාසෙ තුල කළා. දැන් මොනවා කතන්දර කිව්වත් ඊටාම දැන් මේ නඩු තීරණයට ආසන්න සති දෙකක කාලය තුල තමයි මේ සම්පූර්ණ සංවාදයේ දවන්ත සංවාදයක් ආවේ. නිසා එක මාධ්‍ය වලින් විශාල බලපෑමක් කළා. මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින් ජයතිස්සගෙන් අහපුවාම කැබිනට් රැස්වීම මේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ උද්ඝෝෂණ ගැන ඔහු බොහොම අර නිකන්
ඒක ඒ උත්තරේ ඔයගොල්ලෝ ඇහුවා නම් ඇත්තටම හොඳයි. ඒ උත්තරේ තියෙනවා මේ කියන්නේ කියන්නේ හොරුන්ට ඒගොල්ලෝ හැමෝම හොරු කියලා කියන්නේ හොරුන්ට දඬුවම් කිරීමට තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. ඒවා වේගයෙන් කිරීම තමයි ආණ්ඩුවේ අපේක්ෂාව. ඒ ආණ්ඩුව අපේක්ෂාව තමයි ආණ්ඩුව බලයටපත් කරපු අයගේ අපේක්ෂාව. ඒ නිසා ඒගොල්ලන්ට අයිතියක් තිබෙනවා මේවා කඩමින් කරන්න කියලා බලපෑම් කරන්න. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මේවා කඩමින් වෙන්නේ නැහැයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් එසේ කඩමින් වෙන්නේ නැත්නම් බලපෑම් කරන්න අයිතිය. ඔන්න ඔහොම නිකන් නේ නිකන් hina මුසු මුහුණින් දෙපැත්තට තියලා නේ ඔව් අපේ තමයි මේ වැඩේ වගේ නොවන විදිහකට ඒක කිව්වා. ඒසයි තාම පැහැදිලි බලපෑමක් මේ ඒ ක්‍රියාවලියෙන් සිද්ධ වුණා. දැන් කියන්නේ අපි දැන් මම ගත්තොත් පෞද්ගලිකව පහුගිය සති දෙක තුනක කාලයක් තිබ්බ ඔබ දකින්න ඇති අපි කිසි තැනක මේ රනිල් වික්‍රමසිංහගේ නඩු විභාගය ගැන සාකච්ඡා කළේ නැහැ. මොකද ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරගෙන යනවා. ඉතින් අධිකරණයේ ඉස්සරහ තියෙන කාරණාවක් ඒ ගැන කතා කරන එක සදාචාර සම්පන්න සහ නීත්‍යානුකූල නැහැ කියලා අපි විශ්වාස කරනවා. අපි මේ ආයතන ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන විදිහට. හැබැයි ඒගොල්ලෝ මේක තලු මර ඒ තරිඳුල වගේ නඩු තීරණේ රනිල් ඇතුළට දාන හැටි දෙන දඩුවම් මරවා මේ ගොඩාක් දේවල් ඒගොල්ලන්ගේ නාලිකාවල දිගින් දිගටම සාකච්ඡා කළා. ඒක ටිකක් බරපතල කාරණාවක් නේ. දැන් මීට කලිනුත් මෙහෙමනේ මේ විභාගේ පටන් ගත්ත වෙලාවෙම සුදා කිව්වා හිට රනිල් ගන්නවා රිමාන්ඩ් කරනවා කියලා. කියන්නේ දිගටම දිගින් දිගට එහෙම කියපු සුදාට මුකුත් විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නේ ඒ නිසා ඒ දිගින් දිගටම ඒ බලපෑම වෙනවා. ඒ අය ආණ්ඩුවේ කියන එක ඉතාම පැහැදිලිව නිකම් හිලු කතා නෙමෙයිනේ. ඒතකොට ඒ නිසා දැන් එහෙම යම් සැලකිය යුතු බලපෑමක් මෙතෙන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ සියල්ලට පස්සේ තමයි අද දැන් මේ විභාගය පටන් ගන්නෙ. ඒ විභාගයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී ඉන්න සොලිසිටර් ජෙනරාල්වරයානේ කවුද දිලීප පීරිස් මහත්මයාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළා. ඔහු අධිකරණයට ප්‍රකාශ කරලා තිබෙනවා තව මාසයක් ඇතුළත කඩිනමින් මේ පරීක්ෂණ අවසන් කරලා ඔහු ඉතාම ආශාවෙන් ඉන්නවයි කියලා ඉතාම කැමැත්තෙන් උනන්දුවෙන් ඉන්නවා කියලා මේ නඩුව මෙහෙවීමේ කාර්යයට යන්න. ඒ කියන්නේ අධිචෝදනා බාර දීලා ඔහු මං හිතන්නේ ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවක් ඉදිරියේ මේක ගන්නවා කියන එකත් කියලා තිබුණා. ඒ වෙලාවේ අනිත් පැත්තෙන් මේ විත්තිය පාර්ශවය නියෝජනය කරමින් නීතිඥ මහතුරුන් කියලා තිබුණා. ඒක කියන්න ඕන ඔබතුමා නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව කියලා. ඉතින් ඒකෙදි ඔහු කියලා තිනවා මම තමයි මේ වෙලාවේ මේ ස්ථානයේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන්නේ. මම තමයි නීතිපති. ඒකෙන් අදහස් කළේ සමහරට කියන්නේ ඔහු නීතිපති කියන එක නෙමෙයි වෙන්න පුළුවන්. ඒ නිශ්චිත මොහොතේ ඔහු නියෝජනය කරන නිසා ඔහු තමයි නීතිපති දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය ඔහු වගේ අදහසක් වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔහුගේ පැත්තෙන් ඒ කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 29 නඩුව වෙනවා. ඒතර ඔහු කියන විදිහට මාසයක් ඇතුළත මේ පරීක්ෂණ අවසන් වෙනවා නම් ඉදිරි නඩු දිනේ වෙනකොට අධිචෝදනා බාර දෙන්න අදාළ කරුණු සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි එන්නේ මොකක් වෙන්න පුළුවන්ද තීරණය කියලා. ඉතින් අධිකරණය ලබා දෙන තීරණය වෙන්නේ ස්වාධීන අධිකරණයක් නිසා අධිකරණයට ඉදිරිපත් වෙන කරුණු මත පිහිටලා. හැබැයි මේ ඉදිරිපත් වෙන කරුණු පිළිබඳව අදාළ මෙහෙයවීම් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. මේ වෙලාවේ මෙවැනි තීරණාත්මක නඩුවක් තියෙද්දී ඒ නඩුවේ සාධාරණත්වය සඳහා යෝග්‍ය පසුබිමක් නැති මට්ටමකට නීතිපතිවරයා වෙතට විශාල පීඩනයක් එල්ල කරලා තිබෙනවා කියන එක ඉතාම පැහැදිලි. සමාජ මාධ්‍ය සහ මේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන YouTube ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් ඒ වගේම අනිත් පැත්තේ නීති මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන ඉතින් හට සාකච්ඡා කරලා තීරණයක් නැහැනේ. ඔය තමයි මේ නඩුව පිළිබඳව තිබෙන තත්ත්වය. ඉතින් ඒ නිසා අපි නඩුවේ තීරණය මොකක්ද කියන එක අධිකරණය විසින් ඉදිරිපත් කරයි. ඊළඟට දැන් මේ සමන් ඒකනායක හිටපු ජනාධිපති ලේකම්වරයා රිමාන්ඩ් කරලා තිනවා 11 වෙනිදා දක්වා. දැන් සාමාන්‍යයෙන් මෙවැනි නඩුවකදී සුවිශේෂී කරුණු අවශ්‍යයි. මොකද මේකේ චෝදනාව එල්ල වෙලා තියෙන. එසේ කළා හෝ නොකළා චෝදනාව තිබෙන්නේ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන්නේ. ඒ නිසා සුවිශේෂී කරුණු අවශ්‍යයි අප ලබා දෙන්න. එතකොට එක්තරා විදිහකින් සාමාන්‍ය මේක දැන් පැරණි නඩුවක් දීර්ඝ කාලයක් ගත වුණු නඩුවක්. කාලයක් ගත වුණු නඩුවකදී සහ එහි ප්‍රධාන වග උත්තරකරුවාට අප ලබා දී තිබෙන තත්වයකදී ඒ ප්‍රධාන
වග උත්තරකරුවාට අප ලබා දීම කියන්නේ සුවිශේෂී කරුණක්. නමුත් අධිකරණයට අනුව සුවිශේෂී කරුණු ප්‍රමාණවත් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන්න සිද්ධ වුණා. මොකද තමයි නඩුවේ තත්ත්වය. හරි. ඊට පස්සේ සමන් ඒකනායක ගැන වචන කීපයක් කියන්න ඕන. සමන් ඒකනායක කියලා කියන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපති ලේකම්වරයා. ඔහු කියලා කියන්නේ දැන් වර්තමාන ජනාධිපති ලේකම් වගේ වෙනත් කොහෙන් හරි ආපු පැරෂූට් එකක් නෙමෙයි. රාජ්‍ය සේවයේ නේ තාම රාජ්‍ය පරිපාලන සේවයේ පහළ තනතුරකට මුලින්ම රාජ්‍ය සේවයට ඇවිල්ලා දීර්ඝ කාලයක් රාජ්‍ය සේවය තුළ ක්‍රමිකව උසස් වීම් ලැබලා ආපු බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන දේශතම රාජ්‍ය නිලධාරියෙක්. ඉතින් සමන් ඒකනායකත් එක්ක අපි වැඩ කරලා තිබෙන ඔහු ජනාධිපති ලේකම්වරයා ලෙස ඉන්නකොට ඒදී මම ඊට කලින් කියලා තියෙන නමුත් මම හිතන්නේ වැදගත් කියලා හිතෙන අත්දැකීමක් ඔහු ගැන කියන්නට ඕන. ඒ තමයි එක වෙලාවක අනුර කුමාර දිසානායක ඔහු විපක්ෂයේ ඉන්නකොට ජනාධිපති වෙන්න කලින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉද්දී අවස්ථාවකදී ඔය හොරකම් අල්ලන එක ගැනමයි ඔය අනුර කුමාරට හොරකම් අල්ලන්න මේ ආයතනයක් හදලා දීලා තිබ්බනේ අරලියගහ මන්දිරේ. අරලියගහ මන්දිරේදී 2015 අනුර කුමාරට හොරකම් අල්ලන්න ආයතනයක් හදලා දීලා තිබුණා. ඒ ආයතනයේ අනුර නියෝජනය කරමින් අනුරලාගේ යෝජනාවක් අනුව පත් වෙලා හිටියේ එහි ප්‍රධානියෙක් ලෙස කටයුතු කළේ ආනන්ද විජේපාල. මේ ආනන්ද විජේපාලට එවැනි තනතුරක් තිබුණා කියන චෝදනාව ඉදිරිපත් වුණාම ඒ අදහස් ඉදිරිපත් වුණාම එහෙම එකක් තිබුණ නැහැ කියලා අවස්ථා කීපයකදී ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අනුරලාගේ පාර්ශවයෙන් කියපුවාම සෝමවන් සමරසිංහ ලිපියකුත් තරම් ගෙනල්ලා පෙන්නුවා මෙන්න මෙහෙම තමයි මෙයාට මේ තනතුරක් තිබ්බා කියලා. නමුත් දිගින් දිගට මේගොල්ලෝ ඔය කතාව ප්‍රතික්ෂේප කරද්දී එක වෙලාවකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා මට සමන්ලග ලියුමක් තියෙන ඔය ආනන්ද විජේපාල ඔය කියන අල්ලස් කමිටුවේ හිටපු එක සහ ඊළඟට ඔහු එහි කටයුතු කරද්දී වාහන අවභාවිතාවක් පිළිබඳව ඔහුට එල්ලවෙච්ච චෝදනාවක් පිළිබඳව ඩොකියුමන්ට් එකක් තියෙනවා සමන් ඒකනායක ළඟ. ඒක සමන් ඒකනායකගෙන් ඉල්ල ගන්න කියලා. මම මේ අවස්ථාවේදීම සමන් ඒකනායක මහත්තයාගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මේ ලිපිය මට ලබා දෙන්න. මට අවශ්‍ය රූපවාහිනී සංවාදයක් සඳහා බලන් ඒක ලිපියේ තිබෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා කියලා. ඒක සමන් ඒකනායක මට කියපු දෙයට ඒක දෙන්න විදිහක් නෑ වරුණ. මල්ලක් තියෙනවා නමුත් දෙන්න විදිහක් නැහැ කියලා. මම කොහොමද ජනාධිපතිතුමා කිව්වේ. ජනාධිපතිතුමා කිව්වම ඔහු කිව්ව දේ තමයි නෑ ජනාධිපතිතුමා කිව්ව හැමදේම කරන්න නෙමෙයි අපි ඉන්නේ. ජනාධිපතිතුමා කියන්න ඇති. නමුත් අපිත් හිතලා බලන්න ඕන ටිකක් ඉන්න ජනාධිපතිතුමා ආයෙත් ඔයාට මේ කිව්වොත් ඔයා මට කියන්න කියලා. සහ ඒ වගේම ඔහු මට කිව්වා මේ ආනන්ද විජේපාල කියලා කියන්නේ රාජ්‍ය සේවකයෙක් මම ඔහු පිළිබඳවත් වග කියන්න ඕන කියලා. ඒ තමයි සමන් ඒකනායක හිතපු හැටි.